මේ සීතල නත්තලේ උණුසුම් වෙන්න තේ වෙලාවට කන්න අපි රසම රස ඩෙසර්ට් එකක් හදන විදිහ බලමු. මේක හදන්නත් හරිම ලේසි. ඒ වගේම ගොඩක් රසවත්. මේක ලොකු පොඩි ඕනම කෙනෙකුට හරිම ආසාවෙන් කන්න හිතෙන කෑමක්. අපි එහෙනම් බලමුකෝ මේක හදන විදිහ. මුලින්ම අපි සීනි ටිකයි කොකෝ පවුඩර් ටිකයි භාජනයකට දාගෙන හොඳින් මික්ස් කරගන්න ඕනේ. හොඳින් කවලම් වෙනවත් එක්කම අපි මේකට ටික ටික ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන තවත් හොඳින් කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක තවත් රස වැඩි කරගන්න වැනිලා තේ හැන්දක් එකතු කරගන්න ඕනේ. දැන් අපි හදාගත්තු මිශ්‍රණය විනාඩි 20ක් පමණ මද ගින්දරේ උකු වෙනතුරු හොඳින් හැඳි ගන්න. ඒ අතරතුරේ අපි බැදපු රටකජු ටික මේ විදිහට පුංචි කෑලි වලට කපා ගමු. අපි කපාගත්තු රටකජු ටික අර රත් වුණු මිශ්‍රණයට මේ විදිහට එකතු කරගමු. ඊට පස්සේ අපි බටර් එකතු කරගමු. දැන් අපි මේක නිවෙන්න පැත්තකින් තියලා දැන් පිරිසිදු භාජනයක් අරගෙන බිස්කට් පුංචි පුංචි කෑලි වලට කඩාගෙන මේ විදිහට දාගන්න ඕනේ. මම මේකට අවශ්‍ය සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කමෙන්ට් එකක් විදිහට පහලෙන් දාලා තියන්නම්. ඊට පස්සේ අපි අර පුංචි කෑලි වලට කඩාගත්තු බිස්කට් ටිකට නිවෙන්න තියපු මිශ්‍රණය එකතු කරගන්න ඕනේ. මම අද මේකට පාවිච්චි කරේ මාරි බිස්කට්. ඔයාලට කැමති බිස්කට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ඩෙසර්ට් එකක් නිසා සැර බිස්කට් නැතුව පැණි රස බිස්කට් විතරක් ගන්න. දැන් අපි මේක මේ විදිහට ඉටිකොලයකින් වහලා අපි මේක පැත්තකින් තියාගන්න ඕනේ. මේ තමයි පැය දෙකකට පසුව. ඊට පස්සේ ඔයාලට මේකෙන් කැමති ප්‍රමාණයක් අරගෙන ඔයාලට කැමති විදිහකට හැඩයට හදාගන්න. මම නම් පහසුවෙන් හදාගන්න පුළුවන් නිසා බෝල විදිහට තමයි හදාගත්තේ. ඊට පස්සේ අපි යමු මේකේ තැවරුමට අවශ්‍ය කරන චොක්ලට් මිශ්‍රණය හදාගන්න. චොක්ලට් ටික හොඳින් මෙල්ට් කරගන්නයි අපිට ඕනේ. මම නම් මේක කරේ ඩබල් බොයිල් ක්‍රමයට. චොක්ලට් ටික දිය වෙනවත් එක්කම අපි මේකට බටර් තේ හැන්දක් එකතු කරගමු. ඊට පස්සේ හොඳින් චොක්ලට් ටික දිය වුණාට පස්සේ පුංචියට කපාගත්තු රටකජු ටිකත් අපි මේකට එකතු කරගමු. මෙන්න මේ විදිහට හොඳින් කවලම් කරගෙන අපි අර හදාගත්තු චොකලට් බෝල මේ මිශ්‍රණයට දාලා හොඳින් තවර ගන්න ඕනේ. දැන් අපි මේ තවරගත්තු චොකලට් එක හොඳින් ගනවන තුරු පැය භාගයක් විතර තියන්න. ඔන්න අපේ ඩෙසර්ට් එක ලෑස්ති. දැන් තියෙන්නේ රස බලන්න. ඔයාලට මේ හදාගත්තු ඩෙසර්ට් එක අමුත්තන් ආව වෙලාවට උනත් තේ මේසයට පිළිගන්වන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් මේ වගේ රසවත් වීඩියෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නත්තල් සමරන ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක්.